අනේ අනිච්චන් සංසාරය කියලා කිව්වට අනිච්චන් කියන වචනේ තේරුම හරියාකාරව දැනන් හිටියේ නෑ නේද? එහෙනම් මේ විනාඩිය ඔයාට නතර වෙලා අහලා යන්න. අනිච්ච කියන වචනේ ඔයාට පුරුදු නැති වුණාට ඉච්ඡ කියන වචනේ ඔයාට ගොඩාක් පුරුදුයි. ස්වේච්ඡා කියන වචනේ හැදිලා තියෙන්නේ ඉච්ඡ කියන වචනේ. ස්වේච්ඡා සේවාව කියලා කියන්නේ කැමැත්තෙන් කරන සේවාවට. සෝ ඉච්ඡ තම කැමැත්ත. එතකොට ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත. එතකොට ඉච්ඡාබංගත්වයටපත් වුණා කියලාත් අපි කියන්නේ තමන් අකමැති විදිහ දෙයක් වුණාම තමයි ඉච්ඡාබංගත්වයටපත් වුණා කියලා කියන්නේ. එතකොට ඔය ඉච්ඡ කියන වචනේ තේරුම තමයි කැමැත්ත. කැමැති විදිහට පවතින්න ඕනි කියලා කියන හැඟීම. හරි. ඔයා දකින දේවල්, ඇහෙන දේවල්, ඔයාට දැනෙන දේවල්, ඔයා කැමති විදිහටම පවතිනවා නම් ඔයාට මේ ජීවිතේ දුකක් කියන එකක් දැනෙන්නේ නැහනේ. හැමදේම ඔයාගේ ලෝකෙම ඔයා කැමති විදිහටම පවතිනවා. එහෙනම් ඔයාට දුකක් දැනෙයිද? දුකක් දැනෙන්නේ නැහැ. හැබැයි ලෝකේ ඇත්ත ඒක නෙවෙයි. දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් ඔයා කැමති විදිහට වෙන්නත් පුළුවන්, අකමැති විදිහට වෙන්නත් පුළුවන්. කැමති විදිහට වුණොත් ඔයාට සැපයි. අකමැති විදිහට වුණොත් ඔයාට දුකයි. හරි. ඒකයි අපි මේ ලෝකේ ජීවත් වෙද්දී අටලෝ දහමට ගොදුරු වෙන්නේ. අපිට ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා දුක සැප යස ආයස කියන දෙවිධයේ දේවල්ම කැමති දේවල් වගේම අකමැති දේවල් වලටත් අපිට ගොදුරු වෙන්න වෙන්නේ. ලෝකේ අනිච්චයි. ඉච්ඡ නැහැ. කැමති විදිහටම පවතින්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ. සබ්බේ සංඛාර අනිච්චයති කියලා. වා හිතින් හදාගන්න බලාපොරොත්තු අනිච්චයි. ඔයා කැමති විදිහට මේ බලාපොරොත්තු පවතින්නේ නැහැ. ලෝකේ නෙවෙයි අනිච්ච සංඛාර. හිතේ හදාගන්න බලාපොරොත්තු. ඉතින් ඕකට විසඳුමක් තියනවද? විසඳුමක් තියෙනවා. ඒ තමයි ඔයා සංඛාර කරන්න එපා. ඒ කියන්නේ ඔයාට පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, ඒ දේවල් මං කැමති මෙන්න මේ විදිහට, ඒ දේවල් මෙන්න මේ විදිහට තියෙන්න ඕන කියලා බලාපොරොත්තු හිතින් හදන්න එපා. එහෙම හැදුවේ නැත්තම් ඔයාට දේවල් පෙනේ, දේවල් ඇහි, දේවල් දැනේ. ඒ දේවල් මොකක් හරි විදිහකට තියෙයි. ඔයා ඒ සම්බන්ධයෙන් කැමති බවකුත් නැහැ. ඔයාට අකමැති බවකුත් නැහැ. එතකොට ඔයාට සැපක් දැනෙන්නේ නැහැ, දුකකුත් නැහැ. ලාභත් නැහැ, අලාභත් නැහැ. සැපත් නැහැ, දුකත් නැහැ. යසත් නැහැ, අයසත් නැහැ. නිന്ദාත් නැහැ, ප්‍රශංසාත් නැහැ. මොනවා හරි වචන ටිකක් විතරයි තියෙන්නේ. අන්න එහෙමයි අනිච්ච ස්වභාවයෙන් මිදෙන්නේ. අනිච්ච නැත්තම් දුක නැහැ. දුකට හේතුව තමයි ඔය අනිච්ච කියලා කියන්නේ.